මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ගම්පොළ කටුනේරිය ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මල සිරුරක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. මේ වන විට කිසිදු සැකකරුවෙකු සොයාගෙන නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතා අපට සඳහන් කළේ. අප ප්‍රාදේශීය වාර්තාකරු මියගිය කාන්තාවගේ සැමියාගෙන් මේ පිළිබඳ අදහස් විමසීමේදී ඔහු අපට පැවසුවේ මෙවැන්නක්. මම සාමාන්‍යයෙන් ගෙදරට එනවා උදේ මම නයිට් ෂිෆ්ට් එක කරන හින්දා මම උදේදී සාමාන්‍යයෙන් මෙයාට දොරට තට්ටු කරනවා. තට්ටු කරාම මෙයා අනිවාර්යෙන් දොර අරින උකුන් අයියේ නේද කියලා අහලා. පැත්තෙන් යද්දි දොර අපි අඩවල් කරලා තියෙන්නේ. ඉතින් අර අපිට ලොක් එකක් එහෙම නැහැ. එතකොට මේ පැත්තෙන් ගියාම දොර ඇරලා තිබ්බේ බාගෙට. මම ගිහින් බලද්දි මෙයා වැටිලා ඉන්නවා. මම පස්සේ කෑ ගැහුවා අර එයා පැත්තේ මල්ලිට කතා කරා. ඊට පස්සේ එන්නම් අයියේ කියලා එයා ත්‍රිවිල් එක අරගෙන ඉඳි තමයි වයිෆ් මේ එකගෙන හොස්පිටල් අරන් ගියේ. එතකොට ડોක්ටර්ස්ලා කිව්වා ඒ වෙනකොටත් වයිෆ් මැරිලා කියලා. මම කිසි දෙයක් දන්නේ නැහැ. කවුද ගෑණිව මැරුවේ? මන් දන්නේ නැහැ සර්. ඇත්ත කියපන් කවුද ගෑණිව මැරුවේ? මන් දන්නේ නැහැ සර්. ඇත්ත කියපන් උඹ නේද ගෑණිව මැරුවේ? නෑ සර් මම නෙමෙයි මැරුවේ සර්. ඇත්ත කියපන් උඹ නේද ගෑණිව මැරුවේ? අනේ මම නෙමෙයි සර්. ඇත්ත කියපන්. ඔව් සර්. මම තමයි සර් ගෑණිව මැරුවේ. සෑම කියන්නකො සර්. දෙන්නම ෆුල් කොත්තුවක් කමු කියලා කිව්වා. හරිද? මම ෆුල් කොත්තුවකට සල්ලි දුන්නා. එදා නයිට් එක තිබ්බේ නෑ. මම නාලා එන ටිකට ෆුල් කොත්තුවම කාලා සර්. මට ඒක දරා ගන්න බැරි වුණා සර්. ඒකයි සර් මැරුවේ සර්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ගම්පොළ කටුනේරිය ප්‍රදේශයේ කාන්තාවගේ ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ සැමියා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහතා සඳහන් කරනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඉදිරියට පවත්වන බව ඔහු පවසා සිටියා.